ආයිබෝන් ගයිස් ඉතින් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලට ගෙනල්ලා තියෙනවා සුපිරිම සුපිරි ඊමනි වීඩියෝ එකක්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලට තියෙන්නේ කවුරු හරි දෙන සිග්නල් එකකට ඔයාලට ට්‍රේඩ් එකක් දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ට්‍රේඩින් සම්බන්ධ ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මම මේකෙදි ඔයාලට පෙන්නනවා ලයිව් මම මේකෙදි earn කරලා විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත කොහොමද මේකෙන් earn කරන්න කියලා. ඉතින් මේකෙදි සිග්නල් දෙන group එක සහ සියලුම link මම description එකේ සහ comment section එකේ දාලා දෙනවා. අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. සුපුරුදු පරිදි ඉතින් අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. registration link එකේදී ගියපුවාම ඉතින් මෙතනදී ඔයාලට email එකක් use කරන්න සහ phone number එක ගැන දෙකම use කරන්න වෙනවා. අපි පළවෙනියට මෙන්න මේ විදිහට email එක type කරගෙන ඊට පස්සේ මෙතනින් අපේ සමායන අපේ country code එක නැත්නම් අපේ +94 කියන අපේ ශ්‍රී ලංකා කියන එක search කරලාට එන්නේ නැති නිසා මම පල්ලෙට ගිහලා හොයලා බලලා මේකෙදි ධන 94 කියන එක මම select කරගෙන එතනත් මගේ number එක type කරගන්නවා. මෙන්න මේ විදිහට හොයපුවාම මට හම්බුණා මෙන්න මේ හරියේදී ශ්‍රී ලංකා කියලා ඔයාලට පේනවා දැන්. හරි මම ඒක select කරගත්තා පස්සේ මෙතන මගේ number එක type කරගන්නවා. ඉතින් number එක type කරගන්නතර පස්සේ මෙන්න මේ විදිහට කිසිම මේකේ verification code එකක් ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඊළඟ step එකට යන්න පුළුවන්. ඉතින් මෙතන password එකක් ගහගත්තා මම. ඉතින් මේ login password එක නැවත මම type කරගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම sign up වෙනවා. ඊට කලින් මෙතනදී අපි security pin එක type කරගන්න ඕනේ. ඒක තමයි අපි withdrawal එකක් ගද්දී ඕන වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම register වෙනවා මගේ මෙන්න මේ platform එකට. ඉතින් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක තමයි අපිට රෙජිස්ටර් වුණාට පස්සේ බලා ගන්න තියෙන්නේ. පළවෙනියටම අපිට ඉතින් මෙන්න මේකෙදී අපිට තියෙනවා ට්‍රේඩ් කරලා කොහොමද සල්ලි උපයන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා මගේ account එකේ සල්ලියක් වන්න නැහැ. ඉතින් මම මේකෙදි රීචාර්ජ් එකකුත් ඔයාලට දාගෙන පෙන්නන්නම් live. ඉතින් මෙන්න මේ විදිහට මෙතන රීචාර්ජ් කියන තැනට ගියපුවාම ඊපස්සේ මම මගේ Bybit එකට ගිහලා withdraw කියන එකට දීලා මෙතනින් මම USDT 25ක් මේකට මම දාගන්නවා. ඉතින් මෙන්න මෙතනින් මම අර copy කරගත්ත wallet address එක මෙන්න මෙතනින් paste කරගන්නවා. ඊට පස්සේ මෙතන මගේ amount එක නැත්තම් සමාන මගේ PRC20 කියන එක select කරගන්නවා. ඊට පස්සේ මෙතන මගේ amount එක 25ක් කියලා මම select කරගත්තට පස්සේ withdraw කියලා මම දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම withdraw කියන එක දෙනවා. ඊට පස්සේ මට ඔයාලට පෙන්වන්න පුළුවන් මගේ account එකට වැටෙනවා $25 වැටෙන පවුනන්නේ මගේ first deposit එකට 10%ක මට බෝනස් එකක් ලැබෙනවා. ඒ කියන්නේ මම $25 දාපුවම මට $2.5ක් නැවත ලැබෙනවා. මම ඒකත් කොහොමද කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙම පෙන්නනවා. ඉතින් මගේ මේ security purposes වලට තියෙනවා මගේ withdraw ගන්න. ඉතින් ඒ ටික මෙන්න මේ විදිහට මම complete කරගන්නවා. ඒ ඔයාලගේ සමහරට මේව නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ ටිකත් complete කරගෙනම මම ඉදිරියට යන්නම්. මේකේ withdraw එක මම දැම්මා. හරි මගේ withdraw එක දැන් submit වුණා. ඒ කියන්නේ මගේ withdraw එක වැටුණා. ඉතින් මම දැන් මගේ account එකට ගිහලා පෙන්නන්නම්. හරි මගේ account එකේ $25ක් තියෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද මෙන්න මේකෙදි මගේ බෝනස් එක ලබා ගන්න. ඒකට මෙතන පල්ලෙහා පේනවා contact කරගන්න මේ chat එකක් වගේ තියෙන icon එකක්. ඉතින් ඒක touch කරපුවම ඔයාලව Telegram එක හරහා මේකෙදි අර agent එක හම්බෙන්න යනවා. ඉතින් මම දැන් ඒක touch කරපුවම මෙන්න මේ විදිහට මගේ agent ගියා. ඉතින් මෙන්න මෙතනදී මම මෙයාගෙන් අහනවා මගේ deposit එක මට සමාන මගේ බෝනස් එක මට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම type කරගෙන ඉතින් ඔයාලට කැමති නම් ඔයාලා කැමති විදිහට type කරලා දාන්න පුළුවන්. නැත්නම් මම මේ type කරන එක බලලා ඒකම type කරලා වුණත් එයාගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි එයාගේ Telegram account එක. ඉතින් ඔයාලට ඕන නම් මේ user ID එක පාවිච්චි කරලත් මෙන්න මෙතනින් එයාව contact කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපෙන් අහනවා අපේ account එකේ ID එක මෙන්න මෙතන තියෙන ID එක ඒක copy කරගෙන ගිහිල්ලා මම මෙතන paste කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට paste කරගත්තාට පස්සේ විනාඩියක් වගේ කාලයක් ඇතුළත මට එයා මගේ බෝනස් එක ලබා දුන්නා $2.5ක්. ඒ කියන්නේ මගේ 10%ක් හම්බෙනවා. $100 දැම්මොත් ඔයාලට $10ක බෝනස් එකක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ටික වෙලාවක් ඉන්න එයාගේ reply කෙනක. හරි එයාගේ reply එක මට ආව මෙන්න මේ විදිහට. එයා මට link එකක් එවනවා. ඒ link එකකින් තමයි මට බෝනස් එක ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම link එකක් එවනවා එයා. මෙන්න මෙතනින් මට link එකක් එවුවා. ඉතින් මම මේ link එක click කරාට පස්සේ මම website එකට යනවා. හරි මෙන්න මෙතනින් link එක click කරාම ඊට පස්සේ මගේ බෝනස් එක මට ලැබෙනවා. ඉතින් මෙන්න මෙතන මේ කහ පාට collect bonus කියන එක දුන්නාට පස්සේ හරි මෙන්න මේ විදිහට collect bonus කියන එක මම touch කරගත්තා පස්සේ මට $2.5ක් ලැබුණා. ඔයාලට පේනවා. ඉතින් මම බලන්න මගේ account එකේ මේක update වුණාද කියලා. මෙන්න මේ විදිහට කියලා. ඉතින් ඔන්න මම refresh කරලා බලනවා දැන්.
හරි 27.5ක් තියෙනවා මගේ 25 ඉතින් දැන් 27.5 කියන්නේ $2.5ක් මගේ account එකට හම්බුණා. ඉතින් මෙන්න මෙතන උතුවල් බලා ගන්න පුළුවන්. මට බෝනස් එක ලැබුණා කියලා. ඉතින් මම දැන් පෙන්වන්න යන්නේ මේකෙදි කොහොමද හරි සිග්නල් වලට ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේකෙදි මම ඔයාලට කියන්නේ මුලින්ම ලොකු ගණන් වලින් පටන් ගන්න එපා. $2ක් හෝ 3කින් වගේ පටන් ගන්න. මොකද මේකෙදි ලොස් ගියොත් අපරාධිත ඔයාගේ account එක වශලා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මේන් group එක තියෙනවා. මේ group එකේදී ඔයාලට මෙතන මේ අංකය බලා ගන්න පුළුවන්. ඉන්නේ ඒ අංකය සහ මෙතන යන අංකය බලලා ඔයාලට ට්‍රේඩ් එක දාගන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට ට්‍රේඩ් එක දාගත්තා. මම ඔයාලට මතක ඇතුව මෙතන 1 minute කියන එක සිලෙක්ට් කරනවා. 1 minute කියන්නේ 60 second. තප්පර 60 කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙදී අපිට දෙනවා sell the buy ද කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලට අංකයක් පේනවා. ඉතින් මේ අංකෙම මෙන්න මෙතන ඔයාලට පේනවා 817. ඉතින් ඒ අංකෙ බලලා තමයි අනිවාර්යෙන් ඔයාලා ට්‍රේඩ් එක දාන්න ඕන. මොකද ඔයා වෙන අංකයකට දැම්මොත් ඔයා ලොස් වෙනවා. ඉතින් මම මේකෙදි පෙන්නනවා මම දැනට $2ක් දැම්මා. $2 මගේ earning එක කොහොමද කියලා මම තව ටිකකින් පෙන්නන්නම්. තව තප්පර ගානකින්. හරි මෙන්න මේ විදිහට තව තප්පර චුට්ටයි තියෙන්නේ. ඉතින් මේක හරි මගේ දැන් මම පෙන්නන්නම්. මේක මම group එකට ගිහලා බලන්නම් මම දැන් win කරාද loss වුණාද කියලා. group එකේම දානවා win the loss ද කියලා. loss වුණොත් ඔයාලා දාපු ගාන වගේ 3 ගුණයක් දාන්න කියනවා. ඊළඟට කියනවා $2ක් මුලින් දැම්මම ඒක loss වුණාට පස්සේ ඔයා $6ක් දාන්නවා. හරි ඒක අපි win කරා. දැන් අපි බලමු ඇත්තටම අපි win වෙලා. අද අපේ wallet එක update වුණාද කියලා. ඒ කියන්නේ wallet එකේ තියෙන ගාන 29.38ක් තියෙනවා දැන්. ඔයාලට පේනවා 29.38ක්. ඊට පස්සේ මම තවත් එකක් දානවා. මෙයාලගේ සිග්නල් දෙන වෙලාවල් තියෙනවා. මම ඔක්කොම දාන්නම් මේකෙදි. ඉතින් මෙන්න මේ විදිහට දැන් මට දාන්න කියනවා සෙල් එකක්. ඉතින් මම සෙල් එකක් දානවා. සෙල් එක 818. මේකෙදි තියෙන්නේ 810 සමහරන මෙන්න මේ අංකය තමයි මේක තියෙන්නේ. ඉතින් අපි දාලා බලමු. ඉතින් දාලා බැලුවට පස්සේ ආයින්න මේක නෙමෙයි මගේ එක ඊළඟ එක තමයි මගේ මට දාන්න තියෙන්නේ. ඉතින් මම අංක බලපු නින්ද මම බේරුණා නැත්තම් මම ලොස් වෙනවා. ඉතින් මම මෙන්න මෙහෙම ඊළඟ එකට සෙල් එකක් දා ගන්නවා. මම නැවත දෙකක් දාගන්න තමයි බලන්නේ. ඉතින් දෙකක් දැම්මා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම තප්පර 60ක්. තප්පර 60ක් ඇතුළත මම මේකේ තප්පර 60ක් ඇතුළත තමයි මේකේ රිසල්ට් එක එන්නේ. ඉතින් ඒක නිසා මම මේ තප්පර 60 කියන මෙන්න මෙතනින් මගේ ගේම් රෙකෝඩ්ස් බලා ගන්න පුළුවන්. දැන් පේනවා මගේ පින් කරලා දිනවා මෙතන මුදල. පින් කර මුදල දැන් මේ මගේ තියෙන දැන් රන් වෙන ඇඩ් එක. ඒ කියන්නේ මගේ දැන් රන් වෙන ට්‍රේඩ් එක. ඉතින් මම තප්පර ගානකින් පෙන්නනවා මේක loss ද profit ද කියලා. ඉතින් loss වෙනත් මම profit යනවා. loss වුණොත් මම ඊළඟ එකට $6ක් දානවා. ඉතින් මෙන්න මේ විදිහට බලමු කොහොමද වෙන්නේ කියලා. මට පොඩ්ඩක් ඉවසිල්ලක් නෑ වගේ පොඩි සීනක් තියෙනවා. ඉතින් මම මේ group එක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. මේ group එකේ link එකක් මම දාලා දෙන්න description එකේ. ඔයාලට ඕනලා කියලා check කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මගේ දැන් trade එක ඉවර වෙගෙන යන්නේ. ඉතින් බලමු අපි මොකද උනේ කියලා යාළුවනේ. ඉතින් group එක පැත්තට අපි ගිහලා බලමු මොකද loss the profit කියලා. ඉතින් trade එක ඉවරනා. ඉතින් දැන් අපි යමු බලන්න මොකද උනේ කියලා. හරි අපි තාම group එක update වුණා. group එක update වුණා. ඉතින් ඒක loss වුණා. ඒක නිසා මම 3x දාන්න කියනවා. ඉතින් ඒක නිසා මම ඊළඟ trade එකට මම අංක බලන්න ඕන ඔක්කොම කලින්. ඊළඟ trade එක මොකක්ද කියලා. ඊළඟ trade එකේ අංක බලලා තමයි දාන්නේ අපි. ඔය ඊළඟ trade එකේ අංක මෙන්න මේ විදිහට අපි බලාගත්තා. 24 ඒකේ තියෙන්නේ buy එකක් දාන්න. ඒ කියන්නේ buy කරන්න තියෙන්නේ. ඉතින් මම $6ක් ඒකට දානවා. ඒක ගියොත් මම ඊට වැඩි ගණනක් අයිත් දාන්න ඕන. ඉතින් ඒක නිසා පොඩි ගානකින් පටන් ගන්න නැත්තම් ඔයාගේ wallet එක මදි වෙයි මේකට. ඉතින් මම දැන් පෙන්නනවා මෙන්න මේම තමයි මගේ රෙකෝඩ් එකේ දිනවල තියෙනවා. අතන loss එක කියලා දෙනවා. ඉතින් මම දැන් ඊළඟ trade එක දානවා buy එකක්. ටිකක් මේක ඉවරනකම් ඉන්න මේ trade එක ඉවරනට පස්සේ තමයි ඒක දාන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ group එක මෙතන මේ channel එක Telegram channel එක. මේ link ඔක්කොම description එකේ දාලා තියෙනවා වගේම මම මතක් කරනවා මගේ YouTube channel එක දැම්ම subscribe කරගන්න. ඉතින් මම මේ වගේ ඩක් දාපු ගමන් වලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන $6ක් දාන්න යන්නේ. මෙන්න මේ විදිහට මම $6 දැම්මා. ඉතින් දැන් මගේ trade එක run වෙනවා. තව විනාඩියකින් මට බලා ගන්න පුළුවන් profit ද loss ද කියලා. ඉතින් ඔයාලත් බලනින් තව ටික වෙලාවක් මෙන්න මේ විදිහටම. ඉතින් මේකෙන් පස්සේ මම ඔයාලට මේකේ අමතරව ගන්න තියෙන විදිහවල් ගැනත් කියනවා. invite කරලා ඒ වගේ දේවල් කරලා. ඉතින් මම මේකේ withdrawal එකේ proof එකත් ඔයාලට දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඉතින් අපි ටිකක් වෙලා ඉන්න ඕන අපේ මොකද වෙන්නේ බලන්න trade එක loss ද profit ද බලන්න. ඉතින් කොහොමද විනාඩියක් ඉන්න වෙනවා. ඉතින් මේකෙදි මම ඔයාලට මේක 100% ෂුවර් කරනවා. මොකද මේක
මම දැන් ටික කාලෙක ඉඳන් කරන වෙබ්සයිට් එකක්. ඉතින් මම ඔයාලට මේක 100% ෂුවර් කියලා ඔයාලට අනිවාර්යෙන් මේක විශ්වාසවන්තව දාන්න පුළුවන් කියලා මම ඔයාලට කියනවා. ඉතින් අපි ට්‍රේඩ් ඉවරේ නම් යන්නේ. ඉතින් අපි බලමු අපේ එක ප්‍රොෆිට්ද ලොස්ද කියලා. මේක වල අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මෙතන මේ BTC USD කියන එක සහ තප්පර 60 කියන එක සිලෙක්ට් කරලා තියාගන්න. මොකද නැත්තම් ඔයාලගේ සිග්නල් එක වරදින්න ඉතින් හරි අපි ට්‍රේඩ් එක දින්න ඉතින් මෙන්න බලා ගන්න පුළුවන් ඔයාලට මම මේක දින්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට එකයි ලොස් වෙලා තියෙන මම 3ක් දැන් දාලා තියෙනවා. විනාඩි 5ක්වත් ගියේ නෑ. අතන මම ට්‍රේඩ් තුනයි කියන්නේ මට උඩරි විනාඩි 5ක් යන්න නැති. ඉතින් මෙන්න මේ වගේ මුදලක් මගේ wallet එකේ දැනට තියෙනවා. ඉතින් මේ වින් කරා කියලා මෙයාලා මෙහෙම දාලා තියෙනවා. දැනට මේ සෙෂන් එක ඉවර වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සෙෂන් එක වුණාට පස්සේ ඔයාලා මේ ගෲප් එක ගැන ඇත්තටම ඇටෙන්ෂන් එක දෙන්න ඕන සෑහෙන. මොකද ගෲප් එකේ සිග්නල් දාපු ගමන් ඔයා දාන්න ඕන. ඉතින් දැන් බලමු ගිහලා මගේ wallet එකේ කීයක් තියෙනවද සහ මම කීයක් withdraw ගන්නවද සහ මගේ withdrawal proof එක මම ඔයාලට පෙන්නනවා. මම පාවිච්චි කරන්නේ Bybit එක. ඉතින් මගේ Bybit එකට මම withdrawal එක වැටෙන්න පස්සේ මම ඔයාලට ඒකේ screenshot එක මම දාලා තියෙනවා. සහ ඊයේ මම මේක අතරම ඊයේ කරේ මම වීඩියෝ එක අද අප්ලෝඩ් වුණාට මම මේ වීඩියෝ එක මගේ $33.02ක් තියෙනවා. ඉතින් මම මේක ක්ලීන් කරලාම ගන්නම්. ඊට පස්සේ අරගෙන මම හෙට සාමාන්‍ය තව මුදලක් දාලා මොකද මම දාපු මුදල මම කවර් කරගත්තා. ඊට පස්සේ මගේ ප්‍රොෆිට් එක විදිහට මට තියෙනවා $25ක් කියන්නේ 25ක් කියන්නේ මට තියෙනවා 25 $8ක් දැනට විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ මෙන්න මෙතන මම ටයිප් කරගන්නවා. ඉතින් මගේ දැන් මම වීඩියෝ එකක් දාගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මගේ ගාන මම ටයිප් කරගන්නවා. මම සම්පූර්ණ ගාන වීඩියෝ ගන්න නිසා මම සම්පූර්ණම ගාන මෙතන ටයිප් කරගෙන security code එක මම ටයිප් කරන්න තියෙනවා. ඉතින් මෙන්න අපි අපේ wallet address එක ගන්න ඕන. ඒ වගේ ඒවා ටික අපි ගත්තට පස්සේ මෙතන අපිට security pin එක ටයිප් කරගන්න ඕන අර මුලින්ම ගත්ත. ඊට පස්සේ අපි මෙතනින් withdraw කරගන්නවා. ඉතින් මේක කරන් සාමාන්‍ය දෙයක් ඔයාලට මම හැමදාම කියලා දෙනවා withdraw එක දාගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ Bybit එකට මම වැටුණාද කියලා ඔයාලට ඊට පස්සේ පෙන්නන්න. මගේ දැනට මම ඔයාලට මෙතන මගේ proof ටික පෙන්නනවා. මේක අතර මගේ අනිත් account එක අලුත් එක. ඉතින් මෙන්න මේ විදිහට මගේ withdrawal එක පෙන්නනවා ඔයාලට මේ pending කියලා. ඉතින් මම කලින් withdrawal එක කරන් දෙනවා ඔයාලට පේනවා. ඉතින් මම එහෙන් මෙන්න මේ විදිහට මගේ Telegram channel එකේ මම සාමාන්‍ය update එක දානවා. මම withdraw එකක් ගත්තා නම් මම යම් කිසි site එකකින් ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මගේ Telegram channel එකට අන්ලෝක් join වෙන්න කියලා. මම link ඔක්කොම description එකේ සහ comment section එකේ pin කරලා තියන්නම්. ඉතින් දැන් පේනවා ඔයාලට මගේ account එකේ $0යි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපි බලාගමු. මෙන්න මේක තමයි මගේ withdrawal proof එක. ඉතින් ඊට පස්සේ මට ඔයාලට මතක් කරන්න තියෙනවා. ඉතින් මේකේ ඔයාලට තව earn ගන්න ක්‍රමයක්. ඉතින් ඔයාලට පුළුවන් වගේ යාළුවන්ව join කරගන්න මේකට. ඉතින් මම ඒකත් මේකෙදිම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. මේ තමයි මම අර කියපු ඉන්විටේෂන් එක හරහා ඔයාලට earn කරන්න තියෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට මෙතන team කියලා තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් ඒකෙදි කියපුවම මෙන්න මේ වගේ ඔයාලට percentage එකකින් bonus ලැබෙනවා. ඉතින් 130ක් 120ක් 110ක් විදිහට එක එක විදිහට bonus ලැබෙනවා. සම මේකෙදි ඔයාලට task තියෙනවා මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ task ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මුදලක් ඔයාලට උපයන්න පුළුවන් මේ task ටික complete කරලා විතරක්. ඉතින් ඔයාලට මෙහෙමත් ඉතින් earn කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊට අමතරව මම කියන්නේ මේක ඔයා copy trading වගේ. ඉතින් කවුරු හරි කියන්නේ මේකේ දෙන signal සහ ඒවා හරහා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මුදල් උපයන්න. ඉතින් මම කරා වගේ $8ක් කියන්නේ ඇත්තටම විනාඩි 10කට $8ක් කියන්නේ රුපියල් 2000ක් කියන්නේ ලොකු මුදලක්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකකින් මම ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා ඔයාලා ඔක්කොටම ජය.